සාරීදවා හරිම ලස්සන. 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 ඔයා දන්නවද? එදා මෙදා තුර පිරිමි කාන්තාවක් දකින මුල් තප්පර 10දී ඔය කතාව ඔය විදියටම කියනවලු. අනේ මං නම් අහුවෙන්නේ ඕවට. එහෙම කිව්වට මම නම් කියන්නේ ලස්සන දෙයට ලස්සන කෙනෙකුට දෙපාරක් නොහිත ලස්සනයි කියලා අගය කරන එක වැරද්දක් නම් නෙවෙයි. ඒ නිසා කවුරු හරි ඔයා හරිම ලස්සනයි කියලා කිව්වොත්, සාරියට ඔයා හරිම ලස්සනයි කියලා කිව්වොත් මම නම් කියන්නේ බොහොම ස්තුතියි කියලා. හැබැයි ලස්සන කෙනෙකුට ලස්සනයි කියන්න පටන් ගත්තොත් හොඳයි නේද? තමන්ගේ ළඟම ඉන්න කාන්තාවකගෙන්. එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම තමන්ට ජීවිතේ ලස්සන කරගන්න ලස්සන ජීවිතයක් දීපු පළවෙනිම කාන්තාව අම්මට ලස්සනයි කියලා කියමු. ඊළඟට තමන්ගේ අක්කට, නංගිට, ඊළඟට තමන්ගේ ජීවිතේ දෙවෙනි මව තමන්ගේ බිරිඳට, තමන්ගේ පෙම්වතියට ලස්සනයි කියලා කියමු. ලෝභ නැතුව. ඊළඟට තමන්ගේ හිතවතියන්ට ලස්සනයි කියලා කියන්න පුළුවන්. හැම පිරිමියෙක්ම කාන්තාවක්, තරුණියක් ලස්සනයි කියලා කියන්නේ ඇය රවට්ට ගන්නවම නෙවෙයි නේද? හැබැයි තව දෙයක්, අපිට ටිකක් දුර තියෙන මල් හරිම ලස්සනට පේනවා නේද? හැබැයි ගොඩාක් දුරින් තියෙන මල්, නෙලා ගන්න හිතන්නවත් බැරි මල් තවත් හරිම ලස්සනට පේනවා. නෙලා ගන්න බැරිම මල් තමයි ලස්සනට පේන්නේ. ඒක ඉතින් මිනිස් හිතේ හැටිනේ. හැබැයි අත ළඟම තියෙන හරි නෙලා ගන්නපු හරි මල් ලස්සනම ලස්සන ඈත තියෙන මල් දිහා බලාගෙන ඉඳිද්දී අවධානය නොලැබිලා නොසලකිල්ල නිසා මැලවිලා ගිහින් තියෙන්න පුළුවන්. ඈත තියෙන ලස්සන මල් දිහා බලාගෙන ඉඳලා ඇස් රිදිලා පහළ බලද්දී නෙලා ගනිපු ලස්සන මලක් හරි අත ළඟමානේ පිපිලා තියෙන හරිම ලස්සනක් මලක් හරි නෙලා ගැනීමේ හැකියාව තියෙන මලක් හරි මැලවිලා පඩ වෙලා ගිහිල්ලා තිබුණත් හිතන්න ඕන නේද?